හායාලුවනේ කොමද ඔයාලට ඔන්න අදත්තාව රසමරස කෑමක් ඇතගෙන අපි හදමුදද කප්කේක් රසමරස කප්කේක් අමතු විදියකට තමයි මං හදන්නේ චොකලට් වලින් පැණි බේරෙන්න හොඳට රසට හදමු අපි එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා මුලින්ම මම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේකට දාලා තියෙන්නේ හොඳින් බලන්න ඔය ටික ඉතින් අපි හදමු එහෙනම් කප්කේක් මුලින්ම මම වාජනයක් කරගෙන උණු වතුර ටිකක් ඒකට දාගෙන ඩබල් බොයිල් විදියට චොකලට් ටික හොඳින් උණු කරගන්න ඕනේ. මේ විදියට හොඳට චොකලට් ටික හොඳින් උණු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට බිත්තරයක් කඩා ගන්නවා. ඊට පස්සේ හොඳින් බිත්තරේ කඩාගෙන මේ වගේ අයින් කරලා තියාගන්න ඕනේ. මේකටම බේකින් සෝඩා බේකින් පවුඩර් මේස් හැඳි දෙකක් විතර දාගන්නවා. ඒ වගේම සීනි හැඳි 3ක් වගේ දාගන්න පුළුවන්. කැමති ප්‍රමාණයට අපිට සීනි ඇඩ් කරගන්න පුළුවන්. තමන්ගේ රස අනුව මේක ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි හොඳින් මික්ස් කරගන්න ඕනේ මේ ටික ඔක්කොම. සීනි දිය වෙනකන් හොඳින් දිය කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ඒ ටික හොඳින් දිය කරගන්න. ඊට පස්සේ අපි මේකට පිටි ග්‍රෑම් 50 ඇඩ් කරගන්නවා. ඊට පස්සෙත් හොඳින් මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගෙන මෙන්න මේ වගේ හොඳ පදමකට එන විදියට මික්ස් කරගන්න. මේ බලන්නකෝ. මෙන්න මේ වගේ හොඳින් මික්ස් කරගෙන ඒකට අපි චොකලට් ටික මෙල්ට් කරගත්ත චොකලට් ටික ඇඩ් කරගෙන නැවත අපි හොඳින් දිය කරගන්න ඕනේ. මික්ස් කරගත්ත මෙන්න මේවා ටික ඔක්කොම අපි කප් වලට දාගන්න ඕනේ. කප් වලට අපි කැමති නම් තෙල් පොඩ්ඩක් ඇඩ් කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නෑ හැබැයි. කැමති නම් බටර් හරි තෙල් හරි චුට්ටක් ආලේප කරලා මේ මිශ්‍රණය සමසමව බෙදා ගන්න. බෙදලා අපි මේ භාජන වලට දාගන්න. ඊට පස්සේ උමාලයෙන් අපි හොඳින් තඹ ගන්න ඕනේ. මේක විනාඩි 20ක් විතර. විනාඩි 20ක් විතර හොඳට තඹගෙන ටූත් පික් එකක් ගහලා බලනවා අපි මේක හොඳට තැම්බිලාද කියලා. ඊට පස්සේ හොඳින් තැම්බිලා නම් අපි මේක අයින් කරගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට අපි දෙකටම දාගෙන අපි මේක උමාලේ හොඳින් තඹ ගන්න ඕනේ. බත් තියෙනකොට ඒකේ උඩින් අපි තියාගත්තා නම් ඒ බත තැම්බෙනකොට මේ දෙකත් අපිට හොඳින් තම්බ ගන්න පුළුවන්.
දැන් අපි කෑම කළෑස්ති. අපි මේකේ තව ඩෙකරේෂන් ටිකක් දාලා චොකලට් ටිකක් එහෙම උණු කරගෙන මම මේකට වයිට් චොකලට් ගන්නවා. වයිට් චොකලට් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරගෙන ඒක හොඳට මෙල්ට් කරගන්නවා අර විදිහටම. ඊට පස්සේ අපි මේක උඩින් දාලා ආයෙමත් චොකලට් කෑලි දෙකක් අරගෙන අපි උඩින් ලස්සනට සරස ගන්නවා. මෙන්න මේ විදිහට අපි ඒක කරගන්න ඕනේ. මම මේ උඩින් චොකලට් ටිකක් ආයෙ ඉඩින් දාලා ලස්සන කරගත්තා. ඔයගොල්ලන් ඒක කැමති නම් කරගන්න පුළුවන්. මේ වෙනකොට අපි කජුත් ඇඩ් කරගන්න. එතකොට ගුණයමුත් හොඳයි. එහෙනම් අදට මං ගිහින් එන්න. ඔයගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වෙන වීඩියෝ තවත් ඉදිරියට ගේනවා. එහෙනම් අදට මං ගිහින් එන්න. බුදු සරණයි.